අපි අද බලන්න යන්නේ ගෲට් වෙනුවෙන්ම රිලීස් වුණ සීරීස් එකේ දෙවෙනි සීසන් එක. මේක මම කියනවා පළවෙනි සීසන් එක බැලුවේ නැත්තම් ඉක්මනටම ඒකත් බලලා එන්න කියලා. හොඳයි එහෙනම් මේ සීසන් එකෙත් එපිසෝඩ් 5යි තියෙන්නේ. අපි ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් කතා කරමු. It's easy. I am Groot. I am Groot. ඉතින් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපේ පුංචි ගෲට් ඉන්නේ කැලේක. ඉතින් මෙයා ඔහේ ඇවිදන් යද්දි මෙයාට හම්බ වෙනවා බිත්තරයක්. ඉතින් මෙයා නිකන් ඉන්න බැරි කමට බිත්තරයට පුංචි තට්ටුවක් දානවා. ඔන්න එතකොටම බිත්තරෙන් එනවා ලස්සන කුරුළු පැටියෙක්. ගෲට් මෙයාව දැකපු ගමන් මෙයාට හිත ගිහින් මෙයාත් එක්ක ටිකක් සෙල්ලම් කර ඉන්නවා. ඉතින් ගෲට් මෙයාව යානාවරත් එක්කන් එන්න තමයි ලෑස්තිය. හැබැයි මේ කුරුල්ල නම් ගෲට් ඉන්න දෙන්නෙම නැහැ. හැම වෙලාවෙම කෑ ගහනවා. එයාට කන්න ලැබුණ ඇදෙනකොට තමයි එයා පොඩ්ඩක් හරි පාඩු වෙන්නේ. ඒ ගෲට්ට තිබ්බ මාංශයත් එක්ක නිදාගන්න හදනකොට මේ කුරුල්ල ගෲට්ට නිදාගන්න දෙන්නේ නැහැ. අන්තිමට ගෲට්ට හොඳටම තරහ ගිහින් මෙයා ඒ කුරුල්ලව එයාගේ බෑග් එක ඇතුළට දාලා වහනවා. දැන් ඉතින් ගෲට් හිතන්නේ ඇති අන්තම් මේ කරදරේ ඉවරයි කියලා. මෙයා ටිකක් වෙලා නිදාගන්නකොට ඒ වගේම කුරුල්ල ටිකක් මෙයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි කුරුල්ල ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ පස්සෙන් නෙවෙයි. කොහොම හරි මේ වෙලාවේ ගෲට් හොරදරට හදපු කුරුල්ලට මෙයාව දාලා යනවා. මේක දැක්කට පස්සේ ගෲට්ට ගොඩාක් දුකයි. මෙතනින් පළවෙනි කොටස ඉවර වෙනවා. ඔන්න ඊට පස්සේ ගෲට් ගේම් ගහන ගමන් ඉන්න තැනකින් තමයි පටන් ගන්නෙ. හැබැයි ටික වෙලාවක් යනකොට බැටරි බෑපු නිසා මෙයාගේ ගේම් එක නවත්තනවා. දැන් මෙයා බැටරියක් අරන් එන්න කියලා නැගිටිනකොටම මෙයා හිටියේ පුටුව පුරාටම මුල් බැහැලා. බලනකොට මෙයා දවස් ගානක් තිස්සේ මේ පුටුවට වෙලා ගේම් ගහලා. දැන් මෙයා රොකට්ගේ ගබඩා කාමරයට ඇවිත් තිබ්බ පෙට්ටියක මෙයාට ඕන කරන බැටරි හොයනකොටම මෙයාට බැටරි වෙනුවට නහයක් හම්බ වෙනවා. දැන් මෙයා මේ නහය ගලවන්න හදනකොට තමයි මෙයාට ඉව කරන්න පුළුවන් වෙන්නේ. බලනකොට මෙයා මෙච්චර කාලෙ ඉඳලා තියෙන මොකක්වත් සුවඳ බලන්න බැරුව. දැන් වතුරට දැලිපිය වුණා වගේ. මෙයාට නහයක් හම්බෙලා මෙයා හැමතැනම සුවඳ බලන්න පටන් ගන්නවා. මෙයා මේ එක්කම ටොයිලට් එකකට යනවා. දැන් ඉතින් එතනින් ආපු සුවඳත් එක්ක මේ දේ නම් ඕන නැහැ කියලා මෙතනින් එළියට එනවා. ඒ විතරක් නෙමෙයි මෙයාට දාඩියකම් දැනලා සුවඳ ගහන ස්ප්‍රේ එකක් මෙයාගේ ඇඟට ගහ ගන්නවා. දැන් මේ නහය නිසා හොටු බේරෙන්න පටන් අරගෙන. ඒ නිසා මෙයාගේ හොටු දෙක කාටත් හොරෙන් පොත කුරලා එතනින් මාරු වෙනවා. දැන් මෙයා තවත් කෑම ටිකක සුවඳ බල ඉන්නකොට තමයි මෙයාට මෙයාගේ ගේම් එක ගහන්න ඕන කරන බැටරි හම්බ වෙන්නේ. දැන් මෙයාගේ බැටරියක් දාලා මෙයාගේ කාමරයට එනකොට මෙයාගේ කාමරයේ සුවඳ මෙයාටම දැනලා මෙයාට ඉවස ගන්න බැරුව යනවා. හරි කමන්නේ. දැන් මම මේ කාමරේ සුද්ධ කරනවා කියලා ගෲට් එතන තියෙන කොස්සක් අරන් මේ කාමරේ සුද්ධ කරයි කියලා හිතනකොටම මෙයා ඒ කොස්සෙන් එයාගේ නහය ගලවලා දාලා ආපහු සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ ගෲට් ඉන්න යනවා හිම වලින් පිරිච්ච ග්‍රහ ලෝකයකට යනවා. ඒ වෙලාවේ ගෲට් එතන තිබ්බ එක දේවල් පාවිච්චි කරලා මෙයාටම කියලා කෝපි එකක් හදාගෙන. හැබැයි මෙයා කෝපි එක බොන්න යනකොටම යානාව මේ ග්‍රහ ලෝකේ ගොඩ බහිනවා. ඒ නිසා මෙයාත් මෙයාගේ ඇඳුම් ටික ඇඳගෙන ඇවිත් හිම ගොඩේ සෙල්ලම් කර ඉන්නවා. ඒ වෙලාවේ මෙයාට මතක් වෙනවා හිම බෝනික් එකක් හැදුවනම් මරු නේද කියලා. ඒ නිසා මෙයා එතන තිබ්බ හිම පාවිච්චි කරලා ලස්සන හිම බෝනික් එකක් හදනවා. හැබැයි හිම බෝනික් එකක මොකක් හරි පුංචි අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා මෙයා කරන්නේ යානාවේ තිබ්බ එකේ ගැජට් කැරිය අරන් ඇවිත් මේ හිම බෝනික් එකෙන්ගේ හයි කරන එක. අන්තිමට මෙයා මේ හිම බෝනික් එක ඔන් කරාට පස්සේ ඒ බෝනික ලස්සනට වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් ගියාම මේ හිම රොබෝ නපුරු කෙනෙක් වෙලා ගෲට්ට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි හොඳ වෙලාවට ගෲට් රොබෝට පේන්නේ නැති වෙන්න හැංගෙනවා. දැන් මේ රොබෝ එතන තිබ්බ හිම පාවිච්චි කරලා මෙයා තවත් ලොකු රොබෝ කෙනෙක් වෙලා. එතන තවත් වටපිට පරීක්ෂා කරලා බලනකොට මෙයාට යානාව පෙන්නලා යානාව විනාශ කරන්න යනවා. හැබැයි ගෲට් යානාවේ තිබ්බ මෙයාගේ කෝපි එක විනාශ වෙලායි කියලා බයට මෙයා හිම බෝල වලින් ගහලා රොබෝව නවත්තනවා. ඒ වෙලාවේ තමයි මෙයා දකින්නේ මේ රොබෝගේ එක කෑල්ලක මොකකින්වත් ගහන්න එපා කියලා පුංචි ලාංඡනයක් තියෙනවා. හැබැයි ගෲට් එතනට හිම බෝලෙන් ගැහුවට පස්සේ මේ රොබෝ උඩ ගිහින් පුපුරලා විනාශ වෙනවා. දැන් මෙයා මොකුත් නොවන ගානට පාඩුවේ ආයෙත් යානට ගිහින් මෙයා හදපු කෝපි එක බොන්න බලනකොට කෝපි එක මෙලෝ රහක් නැහැ. ඒ නිසා ඒ කෝපි එක පැත්තකට විසික් කරනකොටම පැත්තක හිටපු රොබෝට් කෑ ගහනවා ගෲට් කියලා. මෙතනින්ම එපිසෝඩ් එක ඉවර වෙනවා. හතරවෙනි එපිසෝඩ් එකේ ගෲට් ඉන්නේ සෙල්ලම් කර කර. I am Groot.
ඒ වෙලාවේ මෙයාලගේ යානාව ළඟට අයිස්ක්‍රීම් කඩයක් එනවා. දැන් ගෲට් කට අරන් බලන් ඉන්නකොට එතන තිබ්බ අයිස්ක්‍රීම් එකක් දැකලා මෙයාට අයිස්ක්‍රීම් කන්න හිතෙනවා. හැබැයි මෙයාගේ අතේ සතයක් වන්නේ නැහැ. දැන් මෙයා සල්ලි එකතු කරන කැටයකින් කාසියක් ගන්න යනකොට ඒ කාසිය මෙයාට ගන්න බැරි කාරණාවකින් අතුරට වැටෙනවා. ඒ නිසා ගෲට් වැකුම් ක්ලීනර් එකක් අරගෙන ඇවිත් ඒ කාසිය ගන්න හදනකොට ඒ කාසිය එනකොට මෙයා වැකුම් ක්ලීනර් එක ඇතුළට යනවා. දැන් මෙයා දූවිලි කාගෙන හැමතැනම කාසියක් හොයනකොට මෙයාට කාසිය හම්බ වෙනවා. හැබැයි බලනකොට ඒ කාලා ඉතුරු වුණු බිස්කට් එක. ඊට පස්සේ මෙයා සල්ලි දාලා ගේම් ගහන මැෂින් එකක් ඇතුලේ කාසියක් තියෙනවා දකිනවා. දැන් මෙයා ගේම් එක සෙල්ලම් කරලා කාසිය එළියට ගන්නේ කියලා හිතනකොටම වීදුරුවක් කඩාගෙන ඇතුලේ තිබ්බ කාසිය අරගන්නවා. බලනකොට ඒ කාසියක් නෙවෙයි චොකලට් එක. මෙයා තියෙන කේන්ද්‍රයත් එක්ක මේ මැෂින් එක ඇතුලේ උඩ පැන ඉන්නකොට මැෂින් එක පෙරලිලා මෙයාට මැෂින් එක ඇතුලේ තිබ්බ කාසි ගොඩක් හම්බ වෙනවා. හැබැයි කාසි තිබ්බට වැඩක් නැහැ. අයිස්ක්‍රීම් කඩේ මෙයාගේ යානාවෙන් ඈතට ගිහිල්ලා. හැබැයි මෙයාගේ උත්සාහය අතාරින්න නැතුව යානාවේ තිබ්බ මෙයා වෙනම හදපු පුංචි යානාව කරගෙන මෙයා අයිස්ක්‍රීම් කඩේ ළඟට ගිහලා සල්ලි දීලා අයිස්ක්‍රීම් ගන්න කියලා හිතුවා. මෙයා අයිස්ක්‍රීම් කඩේ කුඩු පට්ටම් කරලා අයිස්ක්‍රීම් කනවා. හැබැයි මෙයා කරපු වැරද්ද නිසා නෝවා හමුදාව මෙයාව අල්ලගන්න ඇවිත්. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. දැන් පස්වෙනි එපිසෝඩ් එක. මේකෙදි වොචර් බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකකින් කියනවා එක අනාවැකියක් තියෙනවා. ඒ අනාවැකියෙන් කියන්නේ හුළුල් වලින් පිරුණු දෙවලක ග්‍රිස්ලාගේ අවසන් බීජය තියෙනවා. ඒ බීජයට පුළුවන් මේ විශ්වය නවයුගයකට අරන් යන්න. හැබැයි ඒ මල ගන්න පුළුවන් වෙන්නේ එක රමශූරයෙක්ට විතරයි කියලා කියනකොට මෙතෙන්ට ගෲට් එනවා. හැබැයි මෙයා ඇවිත් තියෙන්නේ නම් ඒ මල ගන්න නෙවෙයිද කොහෙද? මෙයා බෝලයකින් සෙල්ලම් කර ඉන්නකොට එතන තිබ්බ උගුල් ඔක්කොම ක්‍රියාත්මක වෙලා ඒ උගුල් ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මෙයා පුංචි කෙනෙක් නිසා මෙයා එක උගුලකටවත් අහු වෙන්නේ නැහැ. දැන් මෙයා මල තියෙන තැනටම ඇවිත් මල ගනී කියලා හිතනකොටම මෙයාගේ බෝලේ වෙන පැත්තකට ගිය නිසා මෙයා ඒ බෝලේ ගන්න දුවනවා. ඒ වෙලාවේ වොචෝ කියනවා යන්න ගිහින් මල ගන්න කියලා. හැබැයි මෙයා එයාගේ කතාව තම දවතුවකට ගණන් ගන්න නැතුව එතන තිබ්බ පුරාවෘත්ත කැටයන් වල එක චිත්‍ර ඇඳලා මෙයා කිසි ගානක් නැතුව එතන පොඩි නින්දකුත් දානවා. බලනකොට අර මල වටේට ලාවා ගලන්න පටන් අරගෙන දැන් මේ මල විනාශ වෙන තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ වෙලාවේ මේ මල උඩට ඉර එළිය වැටලා මෙයා ඒ මල දකිනවා. දැන් මෙයා එතන තිබ්බ ලාවකට අහු වෙන්නේ නැතුව ඒ මල ළඟට ඇවිල්ලා ඒ මල ගනී කියලා හිතනකොටම එතන තිබ්බ මෙයාගේ නැති වෙච්ච බෝලේ අරගන්නවා. ඒ නිසා මේ මල ලාව ගොඩ ගිහිල්ලා විනාශ වෙනවා. මෙතන හැම දෙයක්ම විනාශ වෙන්න යනකොට මේ විනාශය බලන් ඉන්න බැරුව වොචෝ ඇස් දෙක වහගන්නවා. දැන් හැම දෙයක්ම විනාශ වෙලා ඔක්කොම ඉවරයි කියලා හිතනකොටම ඒ ගල් අතරින් අපේ පුංචි ගෲට් එළියට එනවා. ඒ වෙලාවේ තමයි වොචෝ තේරුම් ගන්න මේ විශ්ව නව යුගයකට අරන් යන්න පුළුවන් මේ මල අපේ ගෲට් කියලා. දැන් ගෲට් ගාඩියන්ස්ලාගේ යානාවෙන් මේ ග්‍රහ ලෝකයෙන් යනවා. මෙතන දෙවන සීසන් එකත් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න බයිස්කෝප් කැෆේ එකත් එක්ක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.